ආට් එකක් කියලා තියෙනවා. හනිමූන් එකට ලෑස්ති වෙච්ච මා වටේ ගියා. සර් දෝනි තරහ වෙලා යාළු කරලා දෙන්න. ඉංග්‍රීසි අහලා තියෙන්නේ හූ අපි දන්නවා කෙල්ලෙක්වත් නැහැ. සර් මොකද කරන්නේ? මම මේ රෙදි වගේක් හොදන ගමන් ඉන්නේ පොතේ. සර් අපි පාත්තේ වෙලා සර් තාරාව එක්කුණා කොහොමද? සර් අපි ඔයාට හරි ආදරෙයි යන්නේ. සර් ඇයි පිටිපස්සේ පිල්ලමයි අයින් කළේ? මට කැමති කොල්ලා එතන හිටියේ. සර් වැන්දා කියලා එවලා තියෙන්නේ. මේ බලපිය. හිහි නිකන් එව්වෙන්නේ. සර් ආයේ මන් දිහා බැලුවොත් අම්මට කියනවා. චිට් එවලා තියෙන බලමු. සර් මේ වම් පැත්තේ තියෙන AC එක අඩු කරන්න සීතලයි අනේ. මොකද්ද? යන්න ඕනේද? නෑනේ. වම් පැත්තේ තියෙන AC එක කියන්නේ මගේ වම් පැත්තේ නෙමෙයි ඔයාලගේ වම් පැත්තේද? මගේ වම් පැත්තේ. මේකද අඩු කරන්න කියන්නේ. ඕක හැමදාම මල කරදරයක් නේ. හරිද? ඒ වුණාට හුරු වෙන්න ඕනේ AC එකේ ඉන්න. නැත්තම් අනුරාධපුරේ හනිමූන් යන්නේ නැද්ද? මං කියන්නේ. ඒකනේ. සර් දැකපු ලස්සනම ඇස් තියෙන සර්ගේ පන්තියන කෙල්ල කවුද? එහෙම කෙනෙක් නෑ කියන්න බෑ. එහෙම කෙනෙක් නෑ. ඇයි කියන්න බැරි? හරි. උඹලගේ ඇස් දැක්කහම චූබර හැදෙනවා. සර් බුද්ධ ආගම ගැන මොකද්ද හිතෙන්නේ? බුද්ධ ගැන මොනවද හිතෙන්නේ? සර් ආයේ මන් දිහා බැලුවොත් අම්මට කියනවා. කොල්ලේ කියලා දී. හරි. 11 කට්ටිය අත උස්සන්න. හිනාව ලස්සනයිද? කොබා හිනාවේ? ඊයා බං. හරි. පුදුම කැතක් තියෙන. පට්ට කැතයි. සර් දෝනි තරහ වෙලා යාළු කරලා දෙන්න. වෙන දෝනියක් හොයාගනින් බං. සර් මගේ යාළුවාට තියෙන්නේ S24 Ultra එකක්. ලොකුද? කියලා අහන්න ඕනේ. සර් ඔයාට අපි කැමතියි. හරිද? බට් සවිඳු අයියට කැමතිලු. මේ නම්බර් ශ්‍රේණිය ලියන්නේද? ඕනේ. පුතා මේ ඔයාලගේ නමයි ශ්‍රේණියයි ඇඩ්‍රස් එකයි කන්ටැක්ට් නම්බරේ ඉස්කෝලේ ඔක්කොම පුරවලා මේකේ දෙන්න අපිට. ඔව්. A level ලියන අවුරුද්ද දන්නවද ඔයාලා? 11 වුන් 2029 A level 10 වුන් 2030 A level. අවුල් ගියාවන්. ඔව්. භයානකයි ඔයාලා. ඒ උඹලා A level ලියන අවුරුද්දට මට වයස 25ක් 26ක් වෙනවා බා. හේනක මේ ඉස්කෝලේ නැටුමු ගන්නපු තුමේස මැඩම් සර් මතක් කරන්න කිව්වා. මාත් මතක් කරන්න කිව්වා කියන්නේ. මාත් මතක් කරා කිව්වා කියන්නේ. සර් දඹදෙණිය යට තියෙන ඇටේ මොකද්ද? එහෙම එකක් තියෙනවද? එකෙක් මේ බලපිය. හිහි නිකන් එව්වෙන්නේ. 11 කට්ටිය අත උස්සන්න. අම්මා යකෝ කෙල්ලෙක් එවලා සර් ඇයි පිටිපස්සේ පිල්ලමයි අයින් කළේ? මට කැමති කොල්ලා එතන හිටියේ. සෝරි පුතේ. මම හිතලා ඒ වගේ දෙයක් කළේ නෑ. ඇත්තටම මට සමාව වෙන්න. හරි.
අපිට නැතිලව තොපිට මොකටද? සර් අපි ඔයාට හරි ආදරෙයි යන්නේ. කියුට් හරි. පේපර් කෝ හම්බුණාද? හම්බෙන්නේ නැති කතිය අතොස්සන්. මේ ඉස්සරහ ළමයින්ට දීලා නැහැනේ කවුරුත්ම. පව්. සර් අර කැමරා කරන ලස්සන අයියව මට ඕනි. කවුද මේ සවින්දු ගැනද කිව්වේ? එහෙම නැත්නම් නිරෝෂ් ගැනද කිව්වේ? සවින්දු? ඇයි නිරෝෂ් හොඳ නැද්ද? හරි. නිරෝෂ් අයියා තමයි අපේ නවුන්සින් කරන අයියා. සර් කෙල්ලෙක් ඉන්නවද? ඌ කින්ඩියට අහලා තියෙන්නේ හූ අපි දන්නවා කෙල්ලෙක්වත් නැහැ. මිනිස්සුන්ගේ හැඟීම් එක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න කොබලා. හරි. සර් මොකද කරන්නේ? මම මේ රෙදි වගේක් හොදන ගමන් ඉන්නේ පොතේ. හරි ඉක්මනට පාඩම් පටන් ගමු. බලපු ඒවානේ මේවා. බලපු ඒවා. දැන් හොයාගන්න බෑ බලපු සර් අපි පාත්තයෝ වෙලා සර් තාරාව එක්කුණොත් කොහොමද? කොපිට පිස්සුද? සර් එයා මගේ දිහා බලලා රවනවා. උඹත් රවහන්. කවියක් නියමයි අම්මා. ඇඳන් එන්නට කිව්වා සර් කළු ඇඳුමක්. ඇඳන් ආවේ මම සුදු ඇඳුමක්. නැතුවට නොවේ මට කළු ඇඳුමක්. බොඳ කරන්නයි සීනියර් සර්ගේ ඇඳ මම කළු ඇඳුමක්. මීට සාජහන් රජු. හරි. බාහු වුණොත් මම ඔබට මුම්තාස් පෙන්නනවා. මතක තියාගන්න. හරි. 11 ළමයින්ට දෙවෙනි ඒ කියන්නේ එකයි දුන්නේ තාම. දෙවෙනි කොලේ ගන්න අත උස්සන්න. මේ පේපර් බෙදෙන එක හරිය කරදරයි මේ 11 වසරේ. 10 11 පේපර් බෙදන්න හරි අමාරුයි සිංහල. ඇයි ඒ? කොටස් තුනක් තියෙනවනේ. මේ බලු වැඩ නම් කරන්න ලෑස්ති වෙන්න එපා. සර්වර් ඇන්දා කියලා එවලා තියෙන්නේ. මීට වඩා ලස්සන රඳින තිබ්බේ නැද්ද උඹට? මේ මොකද්ද මේ? බලත් එක්ක බෑ. චුට්ටක් මෙතනින් කඩන්න කියලා මෙතන තියෙනවනේ. අපිට මේවා පුරුදුත් නැහැ ඉතින් පුතා. ඇතුලේ තියෙනවා තව බඩු අම්මට උඩු. කවියක් එවලා තියෙනවා රිදෙන්නම. දිනේ දාලා අද පාන්දර 6:40ට ලියලා තියෙන්නේ. මේ කවිය ලියලා තියෙන්නේ. ලස්සන රුවක් දුටුවා හද ඇදගත්තු කවිලිව්වට අපි නම් නොව මහකත්තු. මෙල්ල වෙවි ඔය බැල්මට අපි පත්තු ඔය කිව්වට කෙල්ලෙක් ඇති හිතගත්තු කියලා හાર્ට් එකක් කියලා තියෙනවා. පේන්නේ නැහැ මෙහෙම තිබ්බෙම. ආදරේ නිතින් අපි අහස්තරම් ඒක තියලා තියමු. ඒක මට වෙන්න ඇති එවන්න ඇති කියලා මම හිතනවා. හරහට යන්න ඕන එක කෙලින් ආවත් දන්නෙත් නැහැ. වෙලාවට මේ කිව්වේ මේක මතක් කරන්න ඕනේ. මෙයා මොකාටද මේ ඉන්න හදලා තියෙන්නේ? ෆොටෝ එකේ අමුතු ලුක් එකක් තියෙනවනේ. නිකන් හනිමූන් එකට ලෑස්ති වෙච්ච මනමාලයෙක් වගේනේ.
හාවොත් නිදි කරන ඉතිහාසයේ පන්ති අතරේ ඉබ්බොත් රේස් දුවන වෙනස්ම ඉතිහාසයේ පන්තිය. මම උදේසර්ගේ හරි කැමති ටැග් ලයින් එක මේක නෙමෙයි. උදේසර්ගේ ටැග් ලයින් එකක් තියෙනවා පුතා ඉතිහාසයේ සීනි කොතනද කූඹි එතන කියලා. හරිද? ඒක හරි ෂෝක් වචනයක්. ඇත්තට මේ මනස ඇත්තටම හොඳයි. හොඳට උගන්වනවා. ඒ හින්දා ඉතිහාසයේ පන්තිට ඇවිල්ලා බලන්නකෝ. හරි. ඒ කියන්නේ මම උදේසර්ගේ දැකපු ලස්සන වැඩේ තමයි ළමයි 5ක් 6ක් ඉන්න පන්ති එකක් ළමයි 100ක් 200ක් ඉන්න පන්ති එකක් උගන්වන්න එකම විදිහට. පුදුම විදිහට ඒ ජවයෙන්ම උගන්වනවා. හොඳ දක්ෂ ගුරුවරයෙක් ආ. මම මෙහෙම කිව්වයි කියලා කියන්නේ සෙමින එකට ඇවිල්ලා. මොකද්ද? සර්ගේ හෑන්ඩ් බිල් එකේ සර් හරියට නිකන් හනිමූන් එකට ලෑස්ති වෙච්ච මනමාලයෙක් වගේ කියලා කවුරු කිව්වද? මම කියනවා බලන්න අයියේ මුන් අම්මා කවියක් කියවලා චූටියට මම ඔහුට පෙම් බැන්දා. ඔහු මට පෙම් බැන්දා. ඔහු මා හැර ගියා. ඔහු මා හැර යන විට මා වටේ ගියා. මං හිතුවා එනකොට ලස්සන වගන්තියක් ආයි කියලා. චූ මේ ගෑනු ළමයි හරි අවුල් නේද දැන්? මම ඇත්තටම මේ ඒ කියන්නේ සමාජයේ කියන කතාවනෝ විශ්වාස කරේ නෑ. ගෑල් ළමයි දැන් හරි අවුල් කියලා. ඒ වුණාට මේවා දකින්නකොට විශ්වාස කරන්න වෙනවනේ. හරි. ඇත්තට මේ මිනිස්සයා කළු ඇඳගෙන ඇවිල්ලානේ අද. 11 පේපර් දෙකම හම්බෙච්ච නැති අත උස්සන්න. ඒ කියන්නේ පේපර් දෙකක් හම්බ වෙන්න ඕනේ. කෑලි අන්න අතන හම්බෙලානේ යාර. වැඩිපුර ගන්න එපා බත් උතන්නේ. හරියට අත උස්සන්න. පේපර් බෙදෙන ලස්සන කෙට්ටුවක්ගේ නම මොකද්ද කියලා අහන්න. හෝ ගියා නේද? ගියා. එයාට පස්සේ දෙමු මේ චිට් එක. හරි. බලත්. ඒ අකුරු බලන්න ඕනේ. කොල්ලේ කියවලා තියෙන්නේ. මනේ අකු. ඒ අක්කා අපිටත් වඩා වැඩිමල්ද කොහෙද? පිස්සුද උඹලට? හරි. right.